YouTube එකෙන් සල්ලි ගමු. මොකද්ද වෙන්නේ මේ සල්ලි ගන්න කතාව? මේ සල්ලි ගන්න කතාව දැන් ගොඩක්ම මේ වීඩියෝ එක බලන්නේ content creatorsලා කියලා මම දන්නවා. content creator කෙනෙක් කියන්නේ ඔයා අනාගතයේ content creator කෙනෙක් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් YouTube එකෙන්ම හරහා නැතුව TikTok එකෙන් නැත්නම් Facebook එකෙන් නැත්නම් YouTube එකෙන්ම දියුණු වෙන්න කැමති කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් ඔයා මොනවා හරි content upload කරලා මුදල් උපයන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාට. ඒ හින්දා තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. අපි එහෙනම් අද කතා කරන්නේ කොහොමද YouTube එකෙන් සල්ලි ගන්න කියලා. දැන් ගොඩාක් කට්ටිය YouTube එකේ රිසර්ච් කරනවා කොහොමද මේකෙන් සල්ලි ගන්න කියලා. ඔයා සල්ලි ගන්න තරම් තාම දෙයක් කරගෙන නැහැ. හැබැයි මම දන්නවා වටේකට උනන්දුව තියනවා කියලා. ඒ හින්දා තමයි අද මම මේ වීඩියෝ එක වඩා අරන් ආවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනට ගිහින් වීඩියෝ එකට කතා කරමු නේද YouTube එකෙන් සල්ලි ගන්න කොහොමද කියලා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. ඔයාලා හැමෝම අද ප්‍රභාස් ටෙක්නික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් මගේ channel එකට දැම්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට ළඟදීම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන් මේ වගේම වීඩියෝස්. ඉතින් මේ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්නත් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකේ කතා බහට. අද කතා කරන්න ටිකක් වැඩි. ඉතින් කොහොමද මේ YouTube එකෙන් ඇත්තටම income එක අපි ගන්න? YouTube එකේ income එක ගද්දි යාළුවනේ අපි කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. YouTube එකේ income එක ගද්දී අපි YouTube channel එකක් මුලින්ම create කරන් ඉන්න ඕනේ. YouTube channel එක create කරාට වැඩක් නැහැ. අපිට ඒකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නත් ඕනේ. වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරලා ඔයා YouTube එකෙන් දීලා තියෙන task complete කරාට ඔයාට මුදල් දෙන්නේ නැහැ YouTube එකෙන්. ඉතින් YouTube එකෙන් අපිට මුදල් දෙන්නේ කොහොමද? YouTube එකෙන් අපිට මුදල් ගෙවන්නේ ads වලට payment විදිහට. YouTube එකෙන් දැන් ඔයා දැකලා ඇති මාර ad ගොඩක් play වෙන්නේ. ඒ ad වල advertisement වලට තමයි ඔයාට ගාණක් ගෙවන්නේ. 60ක් ඔයාට 140ක් එයාලට. එයාලට කියන්නේ මන් දන්නේ නැහැ කාටද කියලා. ඒවා අපිට වැඩක් නැහැ. කොහොම හරි 160ක් විතර අපිට ගෙවනවා. ඉතින් ඒ ගෙවන්නේ advertisement වලට තමයි ඒ සල්ලි ගෙවන්නේ. ඉතින් ඔයාගේ channel එකේ ඔයාට ගෙවලා එයාලා කොහෙටද ad දාන්නේ? වීඩියෝ දෙකට. ඒ හින්දා පුළුවන් තරම් වීඩියෝ අප්ලෝඩ් කරන්න කියන එක තමයි මගේ මතය නම්. මොකද ඔයා වීඩියෝ අප්ලෝඩ් කරන තරමට ඔයාගේ දවස ඉන්කම් එක ඩොලර් 10 අඩුම එහෙම කරගන්න. සමහර කට්ටිය ඉන්නවා ලංකාවේ දවසට ඩොලර් 100ට වැඩියෙන් උපයන කට්ටිය. ඔයාටත් පුළුවන් කවදා හරි ඒ මට්ටමට එන්න. ඉතින් එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඉස්සරහටත් අපි මේ ගැන කතා කරමු. ඉතින් YouTube එකේ ටාස්ක් මොනවද මේ කම්ප්ලීට් කරන්න තියෙන්නේ? පළවෙනි ටාස්ක් එක තමයි subscribe 1000. මේ වෙනකොට මගේ channel එකේ තියෙන subscribe 3000 ගණන්. ඉතින් 3000 කියන්නේ මහා account එකක් නෙමෙයි. ඒ වුණාට subscribe 1000 complete කරන්න ඕනේ channel එකක monetization apply කරන්න. subscribe 1000 එක තවත් අපිට step දෙකක් දීලා තියෙනවා යාලා අපිට ලේසි වෙන්න. ඒ තමයි short videos සහ long videos. ඉතින් මේ දෙකෙන් එකක් ඔයාලට choose කරගන්න තමයි YouTube එකෙන් අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් මම නම් ඔයාලට කියන්නේ long videos upload කරනවා නම් හොඳයි. හැබැයි ඔයාලට වෙලාව නැති කෙනෙක් නම් short videos upload කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ income එක short videos වලට වඩා long videos වලට ගෙවනවා වැඩි. සාමාන්‍යයෙන් මම කරන්නේ tech video නම් tech videos වලට මුලින්ම YouTube එකෙන් සාමාන්‍යයෙන් payment කරන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 0.0 ගණන් තමයි ගෙවන්නේ. සාමාන්‍යයෙන් ඩොලර් 0.30කටත් සාමාන්‍යයෙන් ඒ ළඟ වගේ සමානව තමයි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එතකොට views 5000කට රුපියල් 3400ක් 500ක් වගේ තමයි YouTube එකෙන් අපිට pay කරන්නේ. එතකොට ඔයාට තේරෙනවා ඇති මේ YouTube එකෙන් අපි පටන් ගද්දි කොච්චර අඩු ප්‍රමාණයක්ද ගෙවන්නේ කියලා. සමහර කට්ටිය channel එක ඇදන් ගිහිල්ලා YouTube එකෙන් ගෙවන්න පටන් ගත්තාම channel එක විකුණනවා. නැත්තම් අතෑරලා දානවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයා කවදා හරි YouTube channel එකක් හදලා ඒ YouTube channel එක ගොඩක් දුරට අරගෙන යන්න ඕනේ. එතකොට තමයි YouTube එකෙන් ඔයාට advertisement වැඩි කරලා ඔයාගේ ඉන්කම් එකත් වැඩි කරලා දෙන්නේ. එහෙම කරන්න නම් ඔයා channel එක දිගටම කරගෙන යන්න වෙනවා. ඉතින් ඒ ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලට දැන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති මේ YouTube ගැන. ඉතින් එහෙනම් ළඟදි වෙන අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. හරි ඉතින් කොහොමද අද ගෙන ආපු වීඩියෝ එක? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවේ කියලා. මේ වගේ ටෙක් වීඩියෝස් බලන්න අනිවාර්යෙන් ප්‍රභාස් ටෙක්නික් YouTube channel එක subscribe කරන්න.
ප්‍රොෆෙෂනල් විදියට අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකකින් ළඟදිම හමු වෙමු. ඔයාලා හැමෝටම good